අඩෝ iPhone 17 Pro Max එක කරුවත් ඉතින් කවුද බංගු? හොඳට බැලුවා iPhone නෙමෙයි. හැබැයි 17 Pro Max එක බජට් එක රුපියල් 50000ට අඩුවෙන් වියදම් කරලා ඒ විදිහේ මිනිස්සුන්ගේ ඇටෙන්ෂන් එක දිනා ගන්න පුළුවන් හොඳ ෆෝන් එක. එතකොට මේක ගැන ඔක්කොම විස්තර අපි දැන් කතා කරමු. මේක Nubia V80 design මම කලිනුත් කියන්නේ. හැබැයි iPhone 17 Pro Max එක වගේම superior design එකක් දීලා දෙන්නේ. ඒ boxy type, ඒ camera layout, ඒ විදියටම flash replace කරලා තියෙනවා. මෙතන අර light එයාලගේ lidar sensor වෙනකොට මෙතන දීලා තියෙනවා Neo Vision කියලා ගහලා තියෙනවා. ඒ විදියමයි ඊට පස්සේ ඒ aspect ratio කරම iPhone 17 Pro Max එකේ තියෙන aspect ratio කරම මේක හදලා තිනවා. ඔයගොල්ලෝ පේනවනේ සෑහෙන්න ඒ කියන්නේ පළල වැඩි අනිත් ෆෝන් එක වගේ පළල වැඩි උස අඩු ඒකත් එක්ක ඒ curve ගතිය ඒ iPhone වල තියෙන ඒ curve ගතිය ඒකත් එක්ක ඒ aspect ratio කරම කියලා දෙන ඒ වගේම bezel less design එකක් දීලා. හැබැයි චින් එක චූට්ටක් තියෙනවා. එතකොට සෑහෙන හොඳ ෆෝන් එකක් design wise සහ සෑහෙන මිනිස්සුන්ගේ attention එක දිනා ගන්න ෆෝන් එකක්. මේ ෆෝන් එකේ තියෙන දේවල් ගැන අපි කතා කරමු. මුලින්ම මේකේ display එකට යමුකෝ අපි. මේකේ අංගල් 6.75ක හොඳම ඩිස්ප්ලේ එකක් දීලා තියෙනවා 120 Hz එක. ඉතින් පේනවනේ අය කිසිම lag ගියා බැක් ගියා මොකුත් නැහැ. superior 120 Hz වැඩ butter smooth එකෙන් හොඳට වැඩ. ඊළඟට මේකෙදි HD plus display එකක් හරිද දීලා තියෙන්නේ. එතකොට full HD නෙමෙයි HD plus display එකක් දීලා තියෙනවා. ඇහෙන පළල් display එකක්. මේක වටින්නේ ඇයි? මේකේ ගොඩාක් colors, ඒ කියන්නේ ගොඩාක් display resolution නැති හින්දා battery life එක ගොඩාක් ඉතුරු වෙනවා. හරිද? බැටරි ලයිෆ් එක ඉතුරු වෙන්නේ මොකද වෙන්නේ? මේ ෆෝන් එකේ සෑහෙන දුරට මේ ප්‍රයිස් රේන්ජ් එකේ ෆෝන් ගන්නේ ස්කෝල් ළමයි ඊට පස්සේ කැම්පස් ළමයි ඔය වගේ කට්ටිය. ඒතකොට ඒ වගේ කෙනෙක්ට අර සෑහෙන අපි ඒ වයසේ ඉන්න අපි ඒ වයසේ ඉන්න මිනිස්සු ළමයි හිතන්නේ ඇත්තටම මිනිස්සුන්ගේ ඇටෙන්ෂන් එක එයාලට අඩු ගාණකින් ලැබෙනවා. ඒතකොට එයාලට මේක සෑහෙන වටිනවා. හරිද? එතකොට ඒ වගේ කට්ටියට zoom class එකකදී හොඳ පළලට ඒ කියන්නේ ඩිස්ප්ලේ ගොඩක් ෆෝන් වල ඩිස්ප්ලේ එක හීනි වෙලා දික් වෙනවා. එතකොට අර content එකේ size එක පොඩි. හැබැයි මේකෙදි content එක සෑහෙන ලොකු size එකකට බලා ගන්න පුළුවන්. ඒකත් එක්ක zoom class එකකදී වගේ වෙද්දි මාරම වටින විදිහට ලොකු හොඳ viewing experience එකක් ගන්න පුළුවන් මේ ෆෝන් එකේ display එකේ. එතකොට මේකේ 8GB 256GB තමයි storage capacity එන්නේ. RAM එක original 8GB. එතකොට ඒකට 12GB තමයි virtual add කරන්න පුළුවන්. 12GB virtual add වුණාම මොකද වෙන්නේ? ඒක මම ගැන මම හොඳට පැහැදිලි කරලා දෙනවා වලට මගේ කලින් වීඩියෝස් වලත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ virtual RAM එකේදී වෙන්නේ ඔයාගේ multitasking වලට ලොකු උදව්වක් වෙනවා. එතකොට 256GB දීලා තියෙනවා කියවනේ. එතකොට 256GB කියන්නේ ඇත්තට මම කලින් කියවනේ මේකේ ගොඩක් වෙලාවට අර ළමයි ඉගෙන ගන්න කට්ටිය ફોකස් දෙදී ආට ගොඩක් ෆයිල්ස් ගොඩක් වීඩියෝ ඒ වගේ දේවල් ගොඩක් ඉඩ ඕනේනේ. ඒ වගේ ගොඩක් ඉඩ දාගෙන ඕන දෙයක් දාගෙන ඇති තරම් මෙමරියක් මේක ඇතුලේ තියෙනවා 256GB වලින්. එතකොට MyOS වලින් Android 15 වලින් බලගැන්විලා තියෙන්නේ. ඒ දේත් ඉතින් සෑහෙන වාසි. එතකොට latest version එකේ Android එක කාලයක් ඔක්කොම apps ටික හොඳ කාලයක් ඇදගෙන දුවා ගන්න පුළුවන් ෆෝන් එකක්. එතකොට මේකෙදි බැටරිය ගැන කතා කරද්දී මිලිඇම්පියර් 5000 බැටරියක් දීලා දෙනවා. එතකොට දැන් කාලේ හැදිරේ මිලිඇම්පියර් 5000 කියන්නේ දවසක් ඇද ගන්න පුළුවන් හොඳ බැටරි එකක්. 22.5 fast charging දීලා දෙනවා. Nubia ZT කියන බ්‍රෑන්ඩ් එක කොහොමත් 22.5 තමයි බජට් සහ low mid range කැටගරි එකේ ලැබෙන්නේ. ඒ 22.5 අවුලක් නැහැ. අනිත් ෆෝන් බ්‍රෑන්ඩ් වල ඊට වඩා දෙනවා. හැබැයි මේකෙදි මෙයාලගේ තියෙන උපරිම ස්පීඩ් එකට මෙයාලා මේ ෆෝන් එක charge කරන් දීලා දෙනවා. එහෙනම් සද්දේ ඔච්චර ගහලා කිසිම ස්ක්‍රැච් එකක්වත් ඩෙන්ට් එකක් මොකුත් නැහැ. හොඳට ටච් එකත් වැඩ. පේනවනේ. මේ ඔය පේනද මේක චූට්ටා මේ පට්ට මාරම හයියක් දෙනවා. ඒතකොට මේ පොඩ්ඩක් දෙපැත්තෙන් නැමෙනවත් පේනවනේ. හැබැයි පොඩි චිරිබිරි සද්දයක් වන්න. එච්චරටම හොඳ ඩියුරබල් IP64 දීලා තියෙනවා. ආන් ඒක මම දකිනවා මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන හොඳ වැදගත් selling key point එකක් විදිහට දකිනවා මේ IP64 එක. එතකොට මේක ළමයින්ට ගොඩක් වටිනවා කියලා හේතුව තමයි මේකේ AI memory, AI circle search, ඊට පස්සේ ඇහෙන වැඩ ගොඩක්. AI වල සෑහෙන වැඩ ගොඩක්. මේ වගේ වැඩ ලිස්ට් එකක්ම තියෙනවාට බලා ගන්න පුළුවන්. AI වලින් කර ගන්න පුළුවන්. AI wallpaper ඔය වගේ අර තරුණ වයසේ ඉන්න ළමයින්ට තරුණ වයසේ ඉන්න අපිට වගේ කට්ටියට අර ටිකක් අප්ඩේට් වෙලා ඉන්න පුළුවන් විදියට ගොඩක් ෆීචර්ස් මෙයාලා මේ ෆෝන් එක ඇතුළට මේ ප්‍රයිස් රේන්ජ් එකට ගෙනල්ලා තිනවා. ඒක මම පට්ටටම සතුටු සහ ඇත්තටම වැදගත්. ඒතකොට ප්ලාස්ටික් ඩිසයින් එක, ප්ලාස්ටික් ෆ්‍රේම් එන්නේ. ඒත් හැබැයි ඩියුරබල් ගතියට මාර හොඳයි ඒක. මේ පැත්තේ තියෙන තව වෙනම බටන් එකක්. ඇයි? මේක programmable action බටන් එකක්. ඒතකොට මම නම් මේක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ කැමරාව ලොන්ච් වෙනවා බලන්න. කෙලින් මේක ඔබ ගමන් කැමරාව ලොන්ච් වෙනවා. ඉතින් ඔය වගේ
programmable action button එකක් දීලා තියෙනවා. මේකේ කැමරා ගැන කතා කරමු කියවනේ 50 megapixel f1.8 aperture එකක් තියෙන auto focus sensor එකක් දීලා තියෙනවා. එතකොට මේක සෑහෙන වටිනවා. සෑහෙන detail එක හොඳ lighting condition එකකට සෑහෙන හොඳ ෆොටෝ එකක් ගහ ගන්න පුළුවන්. එතකොට මේකේ අනිත් sensor එකක් කියලා දෙන 2 megapixel depth sensor එකක්. අනිත් sensor එක ගැන ලොකු සඳහනක් නැහැ. ඒක මට හිතෙන්නේ මේ කියලා ඩමි කැමරා කියන මේ ඩිසයින් එක තියාගන්න ගහපු කැමරාවක් කියලා මට පර්සනලි හිතෙනවා. හැබැයි යාලා කියනවා මේක AI කැමරා එකක් කියලා. ඒ කියන්නේ ඒකේ ඩීටේල් අරගෙන වෙනම දීලා AI වලට වෙනම ඒ කියන්නේ ආටිෆිෂියලි මේකේ ෆොටෝ එකේ ක්වොලිටි වැඩි කරන්න යාලා ඒකේ ඩීටේල් පාවිච්චි කරනවා කියන තමයි කියන්නේ. ඒතකොට පර්සනලි මට අර දේ හිතෙනවා. හැබැයි ඩීටේල් වයිස් ස්පෙක් ෂීට් වයිස් අරම දෙයක් තියෙනවා. එතකොට මෙතන LiDAR sensor එක Neo Vision කියලා යාලා දීලා තියෙනවා. මෙතන අර iPhone 17 Pro Max එකේ විදිහට flash එක replace කරලා තියෙනවා. selfie කැමරාවක් 16 මෙගාපික්සල්. එතකොට සෑහෙන හොඳ මේ පංච් හෝල් කට් අවුට් එක ඇතුලේ තියෙන 16 මෙගාපික්සල් සුපිරි selfie කැමරා එකක්. එතකොට සෑහෙන හොඳ social media ready photo එකක් ගහ ගන්න පුළුවන්. ඒකේ සාමාන්‍යයෙන් හොඳ colors range එකක් ඇතුලේ ෆොටෝ ටික වදින natural colors එක. ඒක සාමාන්‍යයෙන් පොඩි edit එකක් දීලා හොඳ color range එකකට ගෙනියන්න පුළුවන් තරම් හොඳ detail එක ෆොටෝ එක ගන්න පුළුවන්. කාලයක් පාවිච්චි කරලා මරු මොනෝ ස්පීකර් එකක් එනවා මේ මෙතන ඔයාලා දැක්කද පොඩි අඩුපාඩුවක් නෙමෙයි මේක බැලන්ස් නැහැ හරිද මේක බැලන්ස් නැහැ අයි මචං මේක බැලන්ස් මේ මෙතන හරි මැදට දාන්න දිවෙන උඩ කොටස පොඩ්ඩක් උඩින් යටට පොඩ්ඩක් පල්ලයට එන්නේ ඒක බැලන්ස් නැහැ හරිද එහෙනම් පොඩි සීන් එකක් තියෙනවා මේකේ secondary noise cancelling microphone එකක් උඩ ඇවිල්ලා තියෙනවා සාමාන්‍ය මේ price range එකේ තියෙන ගොඩක් ෆෝන් වල එක noise cancelling එක microphone මේකයි එන්නේ but මෙයාලගේ උඩත් එකක් තියෙනවා යටත් තියෙනවා ඒතර microphone මේක දෙකක් ලැබිලා තියෙනවා ඒක සෑහෙන වන්නවා කතා කරන කෙනෙක්ට මේක වීඩියෝ රෙකෝඩ් කරලා දුන්නා සෑහෙන හොඳ මයික් ක්වොලිටි එකක් සවුන්ඩ් ක්වොලිටි එකක් ගන්න පුළුවන් මොකද මේ මයික් දෙකකින් හොඳට ඩීටේල් එන හින්දා පොඩි අඩුපාඩු ටිකකුත් තියෙනවා මම මේකෙදි කියවනේ මේකේ ඉන්නේ HD+ කියලා මේ ප්‍රයිස් රේන්ජ් එකේ 2K resolution දෙන ෆෝන්ස් තියෙනවා නැතුව නෙමෙයි. එතකොට මේකෙදි full HD වත් අඩු මේකට දෙන්න තිබ්බ HD+ දෙන්න නැතුව මම මේක දන්නවා 22.5 කියන්නේ දැන් කාලේ හැටියට ඔයාලා ඔය 22.5 කියන charging technology එක ගෙනල්ලා ගොඩක් කල් මචං. දැන් අප්ඩේට් වෙන්න කාලේ හරි. ඒක හින්දා නොබියා තව චුට්ටක් 22.5 නේ දරව 23 වත් කරහම් මචං. හරිද? ආන් ඒ විදිහ හරි පොඩි අප්ඩේට් එකක් දෙමු charging වලදී. ඒ processor එක ගැන අපි කතා කරේ නෑනේ. processor එක Unisoc processor එකක්. ඒතර මේ Unisoc processor එක කියන්නේ high end processor එකක් නෙමෙයි. හැබැයි සාමාන්‍යයෙන් දවසේ වැඩ කටයුතු ටික කරන call ටික WhatsApp ගිහලා YouTube ගිහලා TikTok ගිහලා සාමාන්‍යයෙන් game එකක් ගහන වැඩ ටික කරගන්න හොඳටම ඇති. සරලවම කියු PUBG Free Fire වගේ game එකක් low හෝ medium graphic යටතේ හොඳට lag එකක් නැතුව frame drop එකක් නැතුව play කරගන්න පුළුවන් 120 Hz deep refresh rate එකත් එක්ක. එතකොට මේකේ processor එක ආන් ඒ වගේ සාමාන්‍ය average powerful මට්ටමේ processor එකක් එනවා. RAM එක 8GB එක සෑහෙන processor ලොකු power එකක් එක වැඩ කරගන්න පුළුවන්. ඒකත් එක්ක අර ඉස්කෝල ළමයෙක්ට සහ ඉස්කෝල ළමයෙක් කැම්පස් ළමයෙක් ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔෆිස් එකක වැඩ කරන කෙනෙක්ට වගේ නම් හොඳ වැඩක් කරගන්න පුළුවන් ෆෝන් එකක් විදිහට මම රෙකමන්ඩ් කරනවා මේ ඩිසයින් එක හැමදේමත් එක්ක ඔෆිස් යන කට්ටියට සෑහෙන හොඳයි මොකද ලේටස්ට් ඩිසයින් එකක් දීලා තියෙන කෙලින්ම කියන්න අඩුපාඩුවක් තමයි මේ 2 megapixel depth sensor එක නැතුව ultra wide sensor එකක් එක්ක තව මේ කැමරා quality තව චුට්ටක් මේ බොරු මේ දෙක මට වැඩක් නෑ මචං මේ ඒකට එක sensor එකක් වැඩක් තියෙනවා. ඒතර දෙකට මොකක් හරි වැඩකට හරි sensor එකක් දුන්නා නම් ඊට වඩා මේ price range එකේ සාධාරණයක් කරන්න ඉතින් මම දන්නා ඉතින් brand එකක් වුණාම company එකක් වුණාම cost cutting කරන්න ඕනේ. හරි. හැබැයි පොඩ්ඩක් කැමරා quality වැඩි කරන්න තිබ්බා මගේ මතේ. එතකොට ඕකයි Nubia V80 design එක ගැන තියෙන මගේ අදහස. ඉතින් full review එක බලුවා නම් subscribe කරලා follow කරලා දාලා like එකක් දාන්න. ඔයාලගේ අදහස් comment එකක් දාන්න. මේ ෆෝන් එක ගන්න ඉන්න කෙනෙක් ඉන්නා අනිවාර්යෙන් යාට මේක share කරන්න.